හෙල්ලෝ යාළුවනේ අද මම මොනවද කරන්න කියලා බලමුද? අදත් සුපුරුදු විදිහටම ඇඹු උදෙන්ම අපිව ඇහැරුවා. ඉතින් අපි උදේ පාන්දරින්ම ෆැකල්ටි යන්න පිටත් වුණා. බලන්නකෝ උදේට අපේ ෆැකල්ටි එකේ තියෙන ලස්සන. ඒ කොහොම වුණත් ලෙක්චර් හෝල් එකේ දොර නම් ඇරලා තිබෙන්නේ නැහැ. ඒක නිසා අපිට ටික වෙලාවක් එතන ඉන්න වුණා. මෙතන තමයි උදෙන්ම අපිට ලෙක්චර්ස් තිබ්බේ. ඊට පස්සේ අපිට VTH එකට යන්න වුණා අපේ ඊළඟ ලෙක්චර් එකට. හවස අපිට තිබ්බේ ලාර්ජ් ඇනිමල් හොස්පිටල් එකේ ක්ලිනිකල් අවර්ස් වගේක් කම්ප්ලීට් කරන්න. ඔයාලට මම පෙන්නන්නම්කෝ අපේ ලාර්ජ් ඇනිමල් හොස්පිටල් එකේ මොනවද තියෙන්නේ කියලා. මේ ඔයාලට පේන්නේ OPD එක. මේ ලාර්ජ් ඇනිමල් හොස්පිටල් එකේ ප්‍රධාන වශයෙන් බෙහෙත් කරන්නේ හරක්, එළුවෝ, අශ්වයෝ වගේ ලොකු සත්තුන්ට. මේ ඔයාලට පේන්නේ හරක් ඉන්න තැනක්. මේ ඔයාලට පේන්නේ අශ්වයෝ ට්‍රීට් කරන්න නවත්තලා තියෙන තැනක්. හැබැයි මේ දවස්වල නම් අශ්වයෝ නැහැ. මේ තියෙන්නේ එළුව නවත්තලා තියෙන තැන. මීට අමතරව ස්මෝල් ඇනිමල්ස් ඒ කියන්නේ එළුවන්ට, අශ්වයන්ට සර්ජරි කරන තියටර්ස් උත් වෙන වෙනම තියෙනවා. මම ඒවා ඉස්සරහ වීඩියෝස් වලින් අරගෙන එන්නම්. ඉතින් ඔන්නෝම තමයි එදා දවස මගේ ගෙවුනේ. Thank you for watching.